අද දවසත් ඔබට ඉතාමත් ආශිර්වාදමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේත් මාවතට එළියක් ආශිර්වාද වචනය අපිට මෙසේ ලැබිලා තිබෙනවා. ශුද්ධ බයිබලයේ යෙසායා 30 වන පරිච්ඡේදයේ 18 වන පදේ. එබැවින් ස්වාමින් වහන්සේ නුඹලාට කරුණා කරන්ට බලා සිටිනසේක. නුඹලාට අනුකම්පා කරන්ට නැගිටිනසේක. මක් නිසාද ස්වාමින් වහන්සේ විනිශ්චය දෙවි කෙනෙක්ය. උන්වහන්සේ ගැන බලා සිටින සියල්ලෝම වාසනාවන්තයෝය. ආමෙන්. හලෙලූයා. ස්වාමින් වහන්සේගේ මේ අලංකාර වචනේ උන්වහන්සේ නුඹලාට කරුණා කරන්ට බලා සිටිනසේක. මේ බලා සිටිනසේක කියලා මෙහිදී හඳුන්වනකොට ඔබට හිතෙනවා ඇති ස්වාමින් වහන්සේ ඇයි අපට කරුණාව දෙන්න උදව් කරන්නට අකමැතිද? නැහැ. උන්වහන්සේ වෙතට හැරෙන තෙක් උන්වහන්සේ අප දෙස ඉවසීමෙන් බලාගෙන සිටිනවා. උන්වහන්සේගේ කරුණාව අප වෙත දෙන්න උන්වහන්සේ බලාගෙන ඉන්නවා. අපි කොතැනද ඉන්නේ කියලා. නුඹලාට අනුකම්පා කරන්ට නැගිටිනසේක. උන්වහන්සේගේ ස්වකීය ප්‍රේමය උන්වහන්සේ අපිට පෙන්වන්නේ අපි උන්වහන්සේ වෙතට හැරෙන විටයි. අපි උන්වහන්සේගේ කරුණාව සහ අනුකම්පාව ලබන්න සුදුසු සෙනග. එහෙනම් අපි ඒකට වාතාවරණය සූදානම් කරගන්න ඕනේ. මොකද ස්වාමින් වහන්සේ විනිශ්චය දෙවි කෙනෙක්. ඒ කියන්නේ උන්වහන්සේ සාධාරණ සත්‍ය යහපත් වූ දෙවි කෙනෙක්. උන්වහන්සේ සෑම විටම නිවැරදි දේ, යහපත් දේ, සත්‍ය දේ මත උන්වහන්සේගේ පදනම අරගෙන යනවා. ඒ නිසා උන්වහන්සේ අපිට ආශිර්වාද කරන්ට බලාගෙන සිටිනවා. ඒ ආශිර්වාදය ලබන අපි සියල්ලෝම වාසනාවන්තයෝ. අපි ඉක්මන්ව අපේ විසඳුම් සොයනවට වඩා දෙවියන් වහන්සේ වෙතට හැරිලා ඒ උන්වහන්සේගේ කාලේ එනතුරු අපි මග බලාගෙන ඉන්නවනම් නිරන්තරයෙන්ම උන්වහන්සේගේ කරුණාව, අනුකම්පාව නොනවතී අප වෙත ගලාගෙන එන්ට යනවා. උන්වහන්සේ ඒවා සමග අපිට ආශිර්වාදයක්, අපේ කරුණු කාරණාවලට පිළිතුරුත් නිදහස් කරන්නට යනවා. අද දවසෙත් මේ අලංකාර වචනය ඔබගේ පාදයට පහනක්, ඔබගේ මාවතට එළියක් වන්ට යනවා. ස්වාමින් වහන්සේගේ කරුණාව සහ අනුකම්පාව ලබා ගන්න අපි සියල්ලෝම ඊ타මත් වාසනාවන්ත සෙනගක්. අද දවසත් ඔබට ඊ타මත් ආශිර්වාදමත් සුබ දවසක් වේවා. යේසුස් පිහිටයි.